දරුවන් හැම දිනකටම ආයුබෝවන්. පහ ශ්‍රේණිය බුදු ධර්මය පළමුවෙනි පාඩම. පහ ශ්‍රේණිය බුදු ධර්මය පළමුවෙනි පාඩම සත්සතිය. සත්සතියේ මේ කොටස වෙන්නේ පස්වෙනි සතිය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට. දරුවන්ට මතකයිනේ සම්බුදු පියාණන් කියන්නේ ගෞතම බුදුහාමුදුරුවෝ තමන්ගේ සම්බුද්ධත්වයට පත්වීමෙන් පස්සේ තමන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමෙන් පස්සේ සති 7ක් බෝමැඩ ඇසුරේ ජයශ්‍රී මහා බෝධිය ඇසුරේ ඒ අවට ස්ථානවල සති 7ක් ගත කළ බව කියවෙනවා. අප මේ කතා කරන්නට පටන් ගන්නේ ඒ සති 7න් පස්වෙනි සතිය සම්බන්ධයෙන්. පස්වෙනි සතිය තවත් විශේෂ වෙනවා. බුදුහාමුදුරුවෝ තමන්ගේ පස්වෙනි සතිය සම්බුද්ධත්වයෙන් පස්සේ ලැබුණු පස්වෙනි සතියේ ගත කළේ අජපාල නමින් හැඳින්වෙන නුග ගහ යට. නුග ගහ මුල. තමන් වහන්සේ මෙන්න මේ කාරණේ ගොඩක් වැදගත්. දැන් බුදුහාමුදුරුවෝ එතෙන්දී කල්පනා කරන්න පටන් ගත්තා තමන්ට ගුරුවරයෙක් ඉන්නවද? හොඳට මතක තියාගන්නට ඕනේ තමන්ට ගුරුවරයෙක් ඉන්නවද කියන්නේ බුදුහාමුදුරුවන්ට ගුරුවරයෙක් ඉන්නවද? බුදු වෙන්නට කලින් උන්වහන්සේට ගුරුවරු කීප දෙනෙක්ම හිටියා. හැබැයි බුද්ධත්වයේ ලැබීම සඳහා විශේෂ ගුරු උපදේශ කාගෙන්වත් ලබා ගත්තේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ තීරණය කළා තමන් අවබෝධ කරගත්තු ධර්මයේම තමන්ගේ ගුරු තනතුරේ තැබීම. ඒක ප්‍රධාන කාරණාවක්. බුදුහාමුදුරුවෝ එහෙම නැත්නම් ගෞතම බුද්ධයාණන් වහන්සේ තීරණය කළා තමන් අවබෝධ කරගත්තු ධර්මයේම තමන්ගේ ගුරුවරයා හැටියට සැලකීම. ඒක දරුවන් විශේෂයෙන් මතක තබා ගත යුතු කාරණයක්. ඊළඟ කාරණය තවත් විශේෂයි. දැන් අප කීප වතාවක්ම කියලා තියෙනවා පහුගිය සති ගැන කතා කරනකොට බුදු පියාණන් ඇර මිනිස්සෙක් ඒ හරිය හිටියේ නැහැ කියලා. දෙවිවරු විතරයි එතන හිටියේ කියලා. ඒත් සාමාන්‍යයෙන් පේන්නේ බුදුහාමුදුරන්ට විතරයි. හැබැයි පස්වෙනි සතියේ කාන්තාවන් 3 දෙනෙක් පෙනී හිටියා. මේක විශේෂයිනේ. මේ කවුරුවත් නැති වනපෙදෙසේ වනපියසේ කාන්තාව කොහෙද ඉන්නේ? කාන්තාවන් කියන්නේ ගැහණුන්නේ ස්ත්‍රීන්නේ. මේ කවුරුවත් හිටියේ නැහැ. නමුත් විශේෂ 3 දෙනෙක් මේගොල්ලෝ. එක්කෙනෙක් තණ්හා ඒ නම තණ්හා රති රග. එහෙම තමයි මේ 3 දෙනා හඳුන්වන්නේ. චිත්‍රසටහන බලන්න දරුවන්. ඔබට හොඳින් බලන්නට පුළුවන් චිත්‍රසටහනේ මේ 3 දෙනා නිකන් නෙවෙයි ඉන්නේ. නර්තනයක් ඉදිරිපත් කරනවා. නැටුමක් ඉදිරිපත් කරනවා. මොකටද නටන්නේ? ඇයි නටන්නේ? මේක ලොකු පැහැදිලි කරගත යුතු කාරණයක්. මේ බුදුහාමුදුරුවෝ අජපාල නුගරුක මුල සමාධි සුවයෙන් වැඩ ඉන්න අවස්ථාවක්. සතියක් ඒ විදිහටම තමයි ගත කළේ. සමාධි සුවය කියන එක අපි කතා කරලා තියෙනවානේ. තමන්ගේ ධර්මය නිතර මෙනෙහි කරමින් හිත එක තැනක පිහිටවනවා. ඒ වගේ දෙයක් තමයි සමාධි සුවය කියන එකෙන් සරලව හැඳින්වෙන්නේ. ඉතින් මේ වගේ වෙලාවකට කාන්තාවන් 3 දෙනෙක් එතන ඇවිල්ලා නැටුමක් ඉදිරිපත් කිරීමෙන් අදහස් කරන්නේ මොකක්ද? අනිත් එක මේ කාන්තාව 3 දෙනා කවුද? හැම වෙලෙම කියපු දෙයක් නෙමෙයි මෙතන මනුස්ස වාසයක් තිබුණ නැහැ කියලා. මේ අය තමයි තණ්හා රති රගා 3 දෙනා. කාගේ දූවරුද? මාර දිව්‍ය පුත්‍රයාගේ දූවරු. මාරයා කියලා කියන්නේ මරණය කියන එකම තමයි. මරණයට අධිපති දෙවියා හැටියට තමයි මාර දිව්‍ය පුත්‍රයා හැඳින්වෙන්නේ. මාර දිව්‍ය පුත්‍රයා නිතරම මේ උත්සාහ කරන්නේ මේ නරක පැත්තට, කියන්නේ ටිකක් අයහපත් පැත්තට යොමු කිරීම. ඒ අයහපත් පැත්තට යොමු කළා, ගිහි ජීවිතයේ පැත්තට යොමු කළා, ඔය සීල තියෙන දේවල් සීල රකින්න අයගේ සීල කඩලා බිඳලා දාලා සාමාන්‍ය තත්ත්වයටපත් කළා. ඔහේ සාමාන්‍ය ජීවිතවලට එළවන්න තමයි මාර්යා උත්සාහ කරන්නේ. ඉතින් මේ වෙලාවේ මාර්යා වෙනුවට කවුද ආවේ? එයාගේ දූරු 3 දෙනා. ඒ 3 දෙනාව හඳුන්වන නම් තමා තණ්හා රති රග. දරුවන්ගේම මතක තියාගන්න ඕනේ. ලේසියෙන් මතක තියාගන්නනේ 3 දෙනෙක්ගේ නම් විතරයිනේ. ඉතින් මේ අය උත්සාහ කළා පොඩ්ඩක් ඔය නැටලා කරලා සාමාන්‍ය ගිහි ජීවිතේට බුදු පියාණන්ව ඇද ගන්නට. හැබැයි සමහර විට ඒ අයත් එච්චර දන්නේ නැතුවද දන්නේ නැහැ. එහෙම නැත්නම් මාර්යාම තීරණය කළාත් දන්නේ ඔය බුදුනා වගේ පෙනුනට මෙයා තාම මේ සිද්ධාර්ථ මේ තාපසයාම තමයි මේ උත්සාහ කළොත් බැරි වෙන එකක් නෑ අපෝසරයක් ජීවි ජීවිතේට ඇදගන්න කියලා හිතලා තමන්ගේ දියණියන් 3 දෙනා ඉවුවත් දන්නෙත් නැහැ. ඉතින් හැබැයි මෙයා ලස්සනයි. මෙයා ලස්සනයි රූමත් නර්තනයේ බොහොම අලංකාරයි. ඒ වුණාට ඕවා හරියන්නේ නැහැ කියලා ඒ අයටත් පස්සේ තේරුණා. ඉතින් ඒගොල්ලෝ ඉතින් පෙරදිලා ඔය යන්න ගියා. මාර දූවරු පරාජය කිරීම. එහෙම නැත්නම් මර දූවරු පෙරදවීම. පස්වෙනි සතියේ තියෙන
එහෙම නැත්නම් පස්වෙනි සතියේදී අපිට මතක තියාගන්න වෙන අපිට මුහුණ දෙන්නට වෙච්ච ප්‍රධානම කාරණයක්. කාරණා දෙකක් තියෙනවා පස්වෙනි සතියේ. පළවෙනි එක තමයි බුදු පියාණන් වහන්සේ තීරණය කරනවා තමන් අවබෝධ කරගත්තු ධර්මයේම තමන්ගේ ගුරුතන්ත්‍රයේ තැබීම. දෙවෙනි කාරණේ තමයි මාර දූවරුන් පරාජය කිරීම. පරාජනය කරනවා කියලා ඉතින් විශේෂ දෙයක් බුදුහාමුදුරුවෝ කරන්නේ නැහැ. තමන්ගේ සමාජ සුවයෙන් ඔහේ ඉන්නට ඇති. මුකුත් කරන්න උපනාවක් නැහැ. බුදු වෙච්ච උත්තමයෙක් ඉස්සරහා අපිට මොන දාංගලේ දැම්මත් මොන නර්තනේ දැම්මත් ඒ හිත නැවත කවදාවත් වෙන පැත්තකට අදින්න පුළුවන් කමක් නැහැ. ඔන්න පස්වෙනි සතියේ මොනවාද උනේ කියන එක සම්බන්ධයෙන් අප කළ පැහැදිලි ඒ වගේම සරල විස්තරය.